මම සම්පත් රණසිංහ සභාපති ඒකාබද්ධ ප්‍රවාහන උද්දේශ මධ්‍යස්ථානය මාසිකව සිදුවන බස් ගාස්තු සංශෝධනයත් සමගම මේ වන විට මේ මාසයට අදාළ බස් ඉන්ධන මිල සංශෝධනය සිදු වෙලා තියෙනවා. ඒ ඉන්ධන මිල සංශෝධනයත් සමගම අද වන විට පසුගිය මාසයට වඩා ලංකා සුදු ඩීසල් රුපියල් 15කින් මිල ඉහළ යාමක් සිදු වෙලා තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු සංශෝධනයේ බලපාන ආකාරයට ඉන්ධන මිල සංශෝධනය රුපියල් 25ක වැනි ප්‍රමාණයකට ඩීසල් මිල සංශෝධනයක් වීමක් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වන විට රට තුළ පවත්නා ආර්ථික අර්බුදකාරී තත්ත්වය සහ අනිකුත් රුපියලේ මිල පාලනය යාම ඩොලරයේ ශක්තිමත් වීම සහ රුපියල අවපමානය වීම වැනි කාරණා හේතු කරගෙන රට තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයන්ගේ මිල ඉතාමත් විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම අපි සඳහන් කරන්න ඕන බස් ගාස්තු පිරිවැය විචල්යන් 12ට බලපාන පිරිවැයන් වලින් අදාළ කරන පිරිවැය 12ම මේ වෙන විට ඉතාමත් විශාල වශයෙන් මිල ගණන් ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන බස් ගාස්තුව තීරණය කරන්න බලපාන ප්‍රධානම සාධකය තමයි ඉන්ධන මිල සංශෝධනය වීම. අපිට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ ඇතිලා තියෙන තත්ත්වය ලෝක වෙළඳපොළ තුළ මේ වනට ඉන්ධන මිල යම්කිසි වැඩිවීමක් හෝ අඩුවීමක් යම්කිසි වෙනස් වීමක කාරණාව බලපෑමක් කරගෙන තමයි අද මේ වන විට රට තුළ ඉන්ධන මිල සංශෝධනයක් වෙලා තියෙන්නේ. ඒ අනුව අද ඉන්ධන මිල ඩීසල් මිල රුපියල් 25කින් පමණ ප්‍රමාණයකින් ඉහළ ගිහිලා තිබෙනවා. අපිට මේ කාරණාව සම්බන්ධයෙන් අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන මේ ඉන්ධන මිල වැඩිවීම සහ බස් ගාස්තු සංශෝධනය කියන කාරණාවේදී අපිට කිසිදු අවස්ථාවක් නැහැ රජයේ සමග ගැටුමක් ඇති කර ගැනීම. මොකද අපි දකිනවා මේ බස් ගාස්තුව කියන කාරණාවේදී යම් යම් පාර්ශවයන් උත්සාහ කරනවා මේ බස් සංගම් සහ ආණ්ඩුව අතර ගැටණියක් ඇති කරන්න. එහෙම නැත්නම් මේ දෙක අතර යම් පරස්පරතාවයක් ඇති කළා එහෙම එවැනි කාරණාවක් හොවා දක්වන්න සමහර කණ්ඩායම් උත්සාහ දරනවා. නමුත් අපි ඒ කිසිම දෙයකට අපි අනුමත කරන්නේ නැහැ. අපිට අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ඉතාමත් සරල කාරණයක්. රටේ වෙළඳපොළ තුර ඉන්ධන මිල වැඩිවීම හේතු කරගෙන බස් රථවල ප්‍රවාහන පිරිවැය සම්පූර්ණයෙන්ම වැඩි වෙනවා. ඒක සරල කාරණයක්. ඉන්ධන මිල ඉහළ ගියා බස් රථයේ ධාවන පිරිවැය ඉහළ යනවා. ඒතර මේ ධාවන පිරිවැය ඉහළ යෑම බස් රථවල පමණක් නෙමෙයි පාසල් වෑන් රථ, කාර්යාල ප්‍රවාහන සේවා, තීරෝඩ රථ මේ සියලුම ප්‍රවාහන වාහනවල ඉන්ධන පිරිවැය ඉහළ යාමත් සමගම ධාවන පිරිවැය ඉහළ යනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ එකම එක කාරණයයි මේ ඉහළ ගිය ඉන්ධන පිරිවැය අපිට ලැබෙන විදිහට නැවත අපිට පිරිවැය උපදබ්ලි වන විදිහට ගාස්තු සංශෝධනයක් ලබා දෙන්න. ඒක තමයි සරල කාරණා. නතු අපිට මේ කිසිදු අවස්ථාවක් නැහැ රජය සමග ගැටුමක් ඇති කරගන්න. එහෙම දෙයක් නෙවෙයි අපි ඉල්ලන්නේ. අපි රජයෙන් ඉල්ලන්නේ මොකද මේ වෙන විට ලංකාව තුළ තියෙන රංගම බස් රථ ලංගම බස් රථ ගණනාවක් ටයර් නැතුව බස් ඩිපෝ වල ගාල් කරලා තියෙනවා. ලංගම සේවකයන්ට පඩි ගවන්න විදියක් නැතුව ඩිපෝ වල සේවකයන්ගේ පඩි ගෙවීමේ අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ ඉන්ධන අර්බුදය 100%ම ලංගමයට බලපානවා. ඒතකොට මේ රටේ සමස්ත ප්‍රවාහන කර්මාන්තයේම ඉතාමත් අවදානම් තත්ත්වයක තමයි මේ ඉන්ධන මිල ඉහළ යාමත් සමගම තියෙන්නේ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා වහාම ක්‍රියාත්මක කළා මේ සඳහා අපිට බස් ගාස්තු සංශෝධනය ලබා දෙන්න. මොකද බස් ගාස්තු සංශෝධනය කිරීම සිදුවන්නේ මිල සූත්‍රය අනුව. අද වන විට මේ රට තුළ ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය 2002 නිර්මාණය වෙච්ච මිල සූත්‍රයක්. ඒතකොට වසර 24ක් පැරණි මිල සූත්‍රයකට අනුව තමයි අදත් මේ රටේ බස් ගාස්තු පිළිබඳව ගාස්තු සංශෝධනය සිද්ධ වෙන්නේ. ඒතකොට අපි අහනවා 2002 තිබ්බ බස් රථද ඇනියද මේ වෙනකොට ධාවනය වෙන්නේ. 2002 තිබ්බ ඩීසල් මිල රුපියල් 45යි ඩීසල් ලීටරක මිල. අද ඩීසල් ලීටර රුපියල් 407ක්. ඒතකොට මේ ඉන්ධන ගැලපුම් ගාස්තුව 104ක් වෙන්න ඕනේ කියලා මිල සූත්‍රයේ තිබෙන්නේ. ඉන්ධන මිල ඉහළ යාම 104ක බලපෑමක් ඇති වෙනවයි කියලා කියන්නේ 407 දිද කියන්නේ. 407 දී ඉන්ධන මිල සූත්‍රයේ බලපෑමක් වෙනවා නම් තා විශාල කාලකින් ඉන්ධන මිල ඉහළ යාම සිද්ධ වෙන්න ඕන. නිසා අපි කියනවා වහාම මේ යල්පැන ගිය කල්ලිකුත්තු පිරිවැය සූත්‍රය වහාම හකුලා ගන්න. හකුලාගෙන අද මේ කර්මාන්ත රැක ගන්න පුළුවන් ආකාරයට බස් ගාස්තු සංශෝධනයක් අපිට ලබා දෙන්න කියන කාරණාව අපි රජයෙන් දැඩිව ඉල්ලා සිටිනවා. ජූලි මාසය වන විට මේ රටේ ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනයක් සිදු විය යුතුයි. ඒ බස් ගාස්තු සංශෝධන නෙමෙයි අපි මේ අවස්ථාවේ ඉල්ලන්නේ මේ රුපියල් 25කින් මිල ඉහළ යාම
පදනම් කරගෙන 105කට ආසන්න 105ක පමණ අන්තර්වාල බස් ගාස්තු සංශෝධනයක් අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා. 105ක බස් ගාස්තුවක් අපි ලබා දෙන්න වාර්ෂික බස් ගාස්තුව නෙමෙයි මේ ඩීසල් මිල ඉහළ යාම පිළිබඳව සලකා බලලා අපිට 105ක බස් ගාස්තුවක් ලබා දෙන්න. මේ 105ක බස් ගාස්තුවක් අපි ලබා නොදුන්නොත් ඉදිරි සතිය වෙනකොට දැන් අද වන විට 130ක පමණ බස් සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත් වෙලා තියෙනවා. ධාවනයෙන් ඉවත් වෙලා තියෙනවා. හෙට වෙනකොට මේ 150 පමණ ප්‍රමාණය පයින්නවා. අනිවාර්යයෙන්ම මේ සතියේ බ්‍රහස්පතින්දා වගේනකොට මේ රටේ සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් වන්න සිද්ධ වෙනවා. මතක තබා ගන්න පුද්ගලික බස් රථ පමණක් නෙමෙයි ලංගම බස් රථත් ධාවනය ඉවත් කරන්න සිද්ධ වෙනවා. මොකද ලංගමටත් මේක ධාවනය කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව අපිට දැන් දැනගන්න ලැබිලා තියෙනවා. මේ රටේ සමස්ත ප්‍රවාහණයම ධාවනයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ අනුව රජයේ මීට මැදිහත් වෙලා රජයේ මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත්ත නැත්නම් තව දින දෙකක් තුනක් ඇති සියලුම ප්‍රවාහන සේවා ඇනහිරීමේ අවදානමක් මේ රට තුළ නිර්මාණය වෙනවා. පැහැදිලිවම මේ අවස්ථාවේ අපි දන්නවා මගේ ජනතාවත් ඉන්නේ තාමත් අසුරුතාවයකින් කියලා. ඒ අපි රජයට යෝජනා කරනවා. දැන් මොකද රජය පහුගිය සුමාන දවස්වල කිව්වා මහා භාණ්ඩාගාරය පිරීලා ඉතිරිලා තියෙන්නේ. අපි බොහොම සන්තෝෂයි ඒකට. ඒතර මහා භාණ්ඩාගාරයේ තියෙන්නේ මේ රටේ දුක් විඳින ජනතාවගේ බදු මුදල් වලින්. එකතු කරපු ජනය තමයි භාණ්ඩාගාරේ පිරලා තියෙන්නේ. එහෙමනම් රජයට හැකියාවක් තියෙනවා මේ අවස්ථාවේ. පැහැදිලිවම QR කේතේ මේලා ෂෙඩ්‍යුල් ක්‍රියාත්මක වෙනවා. අපේ බස් රථ වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය QR එක හරහා අපිට ලබා දෙනවා. ඒ QR එක හරහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණයට අපිට ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්න. අපිට බස් ගාස්තු වැඩි වීමක් අවශ්‍ය නැහැ එතකොට. අපිට බස් ගාස්තු වැඩි වීමක් කියන කාරණාව නෙමෙයි අපි මේ ඉල්ලන්නේ. අපිට මේ කර්මාන්තය කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් උද්ගත කර දෙන්න කියලා කියන්නේ. මගින් ජනතාවට සහනයක් බස්හිමියන්ටත් සහනයක් ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්න. එතකොට පොදු ප්‍රවාහනයේ ශක්තිමත් වෙනවා. පුද්ගල ප්‍රවාහනයට යන ජනතාවත් පොදු ප්‍රවාහනය භාවිතා කරනවා. ඉන්ධන රටේ ඉන්ධන භාවිතාවේ 150කට වඩා ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුළ ගියොත්. ඒ අපි ප්‍රධානයෙන්ම අපි රජයට බල කරනවා අපිට QR කේතේ හරහා ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්න. අනිවාර්යයෙන්ම අවම බස් ගාස්තුව සංශෝධනය විය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා 35කට එහා පැත්තෙන් අවම බස් ගාස්තුව වැඩි වෙන්න ඕනේ කියන එක. මේක දිගින් දිගටම වේම ඇත්තටම බස් හිමියන් විතර අපිටත් මගී ජනතාවට රජයලත් හරි අපහසුතාවයට පත් කිරීමක් තමයි මේක සිද්ධ වෙන්නේ. අපිට මේක ගැන ක්‍රියාමාර්ග ගන්න බෑ. මේ සඳහා ක්‍රියාමාර්ග ගත යුත්තේ රජය. රජයේ ස්ථිර වැඩපිළිවෙලක් මේකට බස් ගාස්තුවක් වැඩි කරන්නේ කොහොමද? බස් ගාස්තුව වැඩි කරනවා නම් එකපාරක් වැඩි කළා ඊට එහා බස් ගාස්තුවේදී ඉන්ධන මිල පදනම් කර ගන්නතෝ අපි සහනාධාරය ලබා දෙන්න. අපි කියන්නේ සහනාධාරය ලබා දෙන්න ඉන්ධන මිල වැඩි වීම අපිට ඒකට අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිවම සූදානම්. පැහැදිලිවම සූදානම් මගී ජනතාව අපහසුතාවයටපත් කරන්නත් අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට ඉන්ධන සහන ආධාරය ලබා දෙන්න. බස් ගාස්තු වැඩි කරන්න එපා. කෙලින්ම කතාව. බස් ගාස්තු වැඩි කරන්න එපා. අපිට ඉන්ධන සහන ආධාරය ලබා දෙන්න. අපිට ඕන අවශ්‍යතාවය තියෙන්නේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න. ඉන්ධන සහන ආධාරය අපි සාකච්ඡා කළා හදාමු. අපි කියන්නේ සාකච්ඡා කරන්නේ සහන ආධාරය යෝජනා කරනවා. මේ වෙලාවේ එකපාරට මට ගණන් මිනුම් කියන්න බෑ. ඒක රජය සහ බස් සංගම් සාකච්ඡා කරලා එකගතාවයට එමු ඉන්ධන සහන ආධාරය ලබා දෙන්නේ කෙසේද කියන කාරණා පිළිබඳව. මම ඉල්ලා සිටිනවා ඉන්ධන සහන ආධාරය අපිට විතරක් නෙමෙයි මේ පාසල් වෑන් රථවලට කාර්යාල ප්‍රවාහන සේවා මෙවැනි සමස්ත ප්‍රවාහනය පොදු ප්‍රවාහනය කරන සියලුම වාහන වලට ඉන්ධන සහන ආධාරය ලබා දෙන්න. මේ වෙනකොට රට තුළ ධාවනය වෙනවා බස් රථ කාණ්ඩ දෙකකින් ධාවනය වෙනවා. පළවෙනි කාණ්ඩය තමයි දුරගමන් සේවා බස් රථ. දුරගමන් සේවා බස් රථ වලට අද වන විට දිනකට රුපියල් 5000කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ වගේම කෙටිදුර ධාවනය කරන බස් රථයකට රුපියල් 3000ක පමණ දිනකට බස් රථ වලට අමතර පිරිවැයක් දරන්න සිදු වෙලා තියෙනවා. මේ පිරිවැය දරා ගැනීම බස් රථ හිමියන්ට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශාල ප්‍රමාණයකින් ඉන්ධන පිරිවැය ඉහළ ගෙන් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ රාජ්‍යය කියන්නේ මිල සූත්‍රයට කොටු වෙලා ඉන්න එපා. යම් කිසි ක්‍රමයකට අපිට බස් හිමියන්ට සහන ආධාරයක් ලබා දෙන්න කියන කාරණාව.